ඒක කරන්නේ BMW කාර් රථයක්. BMW එක කතා කරද්දී බොහෝ දෙනෙක් පෙන්වන දෙයක් තමයි මේ කීස් දෙක. එකක් hard key එකක්, අනිත් එක smart key එකක්. මේ වීඩියෝ එක දිගට බලන් ඉන්න. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මෝටර් රථ ශාස්ත්‍රයේ තාක්ෂණය අතින් ඉතා ඉහළ තාක්ෂණයක් හිමි සමාගම් අතරට BMW ආයතනය එක්වනවා. BMW 7 Series Long Wheel Executive Line කියන්නේ යුරෝපීය වාහනයක්. දෙකින් අඩි 16ක්. The all new BMW 7 Series can automatically pull in and out of your garage and narrow parking space with this smart key. It's automatically supports in braking, acceleration and steering. Once settled in there is no need to insert in the car. The engine turn off automatically. ඒ වගේම තමයි ටයිමින් තියලා AC on කරන්න, car shutters open and closing, curtain control වගේ බොහොමයක් දේවල් වාහනයෙන් පිටත ඉඳන් මේ ඩිස්ප්ලේ එක හරහා කරන්න පුළුවන්. This is how luxury should like today. High quality materials, craftsmanship, beautiful design, you immediately feel the comfortable. Just sitting here in the driver's seat lets you realize car's driving quality will be outstanding. BMW රථයට ගොඩ වුණු ගමන්ම ඔයාට දැනෙන්නේ ඉතාමත් සුඛෝපභෝගී භාවයක් සහ ඉතාමත් සුව පහසු බවක්. කාරතේ ඉදිරිපස පෙනුම ගැන කතා කළොත් ලේස් ඇඩැප්ටිව් හෙඩ්ලයිට් දෙකක් තිබෙනවා. ඒ වගේම ඩේ ටයිම් ලයිට්නින් හෙඩ්ලයිට් වල තියෙන විශේෂත්වය තමයි ස්ටියරින් වීල් එක කැරකෙන දිශාවට ලයිට් ફોකස් වීම. වංගු සහිත මාර්ගයක ඔබ දහවන යෙදෙන විට මේ ඉතා ප්‍රයෝජනවත් වෙනවා. දියුණු රථ වාහන ප්‍රධාන ලාම්පු මේ වන විට ලේස තාක්ෂණය යොදා ගන්නවා. මීට පෙර BMW රථ සඳහා යොදාගත් තාක්ෂණයට වඩා අඩු විද්‍යුත් ශක්තියක් යොදවා ගනිමින් පෙරට වඩා වැඩි ආලෝකයක් ලබා ගත හැකි ලෙස ලාම්පු නිර්මාණය වෙලා තියෙනවා. එනම් ලේස ආලෝක කදම්බ තුනක් එකතු කර එය ෆොස්ෆරස් යන මූලද්‍රව්‍ය හා ගැටීමට සලස්වනවා. මෙතනදී ලේස කදම්බේ ඇසට පෙනෙන ඉතා දීප්තිමත් සුදු ආලෝකයක් බවට පත් වෙනවා. මෙලෙස නිපදවන ආලෝකයේ පරාවර්තකයක් මගින් ඉදිරියට යාම තමයි සිදු වෙන්නේ. ඔබ වාහනේ ස්විච් ඔෆ් කළ විට හෙඩ්ලයිට් වලින් නිල් පැහැති ආලෝකයක් ලෙස නිවී යන්නේ ලේස කිරණයි. පෙර පැවති BMW රථවල ආලෝකය විහිදුනේ මීටර් 300ක් දුරට. නමුත් නව රථයේ ආලෝක කදම්බේ මීටර් 600ක් දුරට පැතිර යනවා. ලේස ආලෝකය දැනට ජනප්‍රිය LED ප්‍රධාන ලාම්පු වලට වඩා 130ක තීව්‍රතාවයකින් යුතුයි. 7 Series රථයේ fog light මේ විදිහට දකින්න පුළුවන්. BMW iconic grill එක ඒගොල්ලන්ට ආවෙනික unique chrome color එකෙන් හදලා තියෙනවා. කාර් රථයේ පනගෙන්නු විගස iconic grill එකේ පියන් දෙපසට විවර වී දැඩි සුළං ප්‍රවාහයක් පිටතට නික්මෙන අයුරුත් දැක ගන්න පුළුවන්. කාර් රථයේ ඉන්ටීරියර් ඩිසයින් එක එක්තරා තීම් එකකට අනුව නිර්මාණය වෙලා තියෙනවා. 360 camera and sensors නිසා parking and park take out එක 100% accuracy තියෙනවා කියලා කියන්න පුළුවන්. console box එකේ switches හරහා වාහනේ දාවන ස්වරූපය වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට sport mode එකකට නැත්නම් safety mode මේ විදිහට මාරු කර ගැනීම හැකියාවක් තියෙනවා. road signs detect කරනවා. lane එකේ එළියට යනකොට lane departure warning function එක එනවා. ඒ වගේම automatic high beam function එක තියෙනවා. airbag 12ක් දකින්න තියෙනවා. මෙන්න මේ විදිහේ විස්තරයක් ඇතුළත ගෙන අපිට හඳුන්වන්න පුළුවන්. ඔබ මේ දකින seats business class seat. මේ seats වල air ventilation ගැන කතා කරොත් මේ සිදුරු අතරින් fan high කරලා තියෙනවා. එතකොට විඩාබර දවසකදී ඔයාලට පුළුවන් මේ seats cool කරන්නත් ඒකෙම අනිත් පැත්ත රස්නි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ seat එක position කීපයකට කොමාරු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අරින දොර පැත්තෙන් තියෙනවා buttons දෙකක් 1 2 කියලා. ඒ අනුව position එක වෙනස් කිරීමේ හැකියාවත් මේ seat එකේ ගමන් කරන කෙනාට තියෙනවා. තවදුරටත් charge කරන්න වයර් ඕන වෙන්නේ නැහැ. wireless charger එකක් මෙතන තියෙනවා. ඒක auto charge වෙනවා. BMW 7 Series Executive line එකේ තියෙන විශේෂත්වය තමයි මේ Executive Lounge එක. උදාහරණයක් විදිහට ඔයාලට මේ launch එකේ ඇතුලේ ඕනෑම ප්‍රමාණයක දෙයක් දාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන remote එක. remote එක through ඔයාලට ගොඩක් දේවල් control කරන්නත් පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් මෙතන headset එක තමයි දාලා තියෙන්නේ. දැන් මම headset එක පොඩක් එළියට තිබ්බ හින්දා මෙතන මේවා දකින්නේ නැහැ. තියෙනවා. ඊළඟට ඔයාලට මෙන්න මේ space එක බලා ගන්න පුළුවන්. මේකේ ඔයා කැමති දෙයක් ගබඩා කරලා තියාගන්න පුළුවන්. Another new innovation feature is BMW Touch Command. This tablet computer performs all usual tasks and would expect from the tablet. ඒ වගේම තමයි
මේ ටැබ් එක උපයෝගී කරගෙන ඔයාලට ඉන්ටීරියර් ලයිට් ගැන, ඒ වගේම මේ කර්ටන්ස් කන්ට්‍රෝල් කරන්න, සීට් ඇඩ්ජස්ට් කරන්න, ඊළඟට මීඩියා ඔයාලට කැමති FM එකක් හරි එහෙමත් නැත්නම් channel මාරු කරන්න පුළුවන් මෙතනින් එන ගම. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ෆිල්ම් එකක් උඩ බලන්න. මේ වන විට බොහෝමයක් වාහන එමිෂන් එනම් පරිසර හිතකාමී අයුරින් නිර්මාණය වෙනවා. බොහෝ මෝඩල් රථ සමාගම් ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කන්සෙප්ට් එකට මාරු වෙලා තියෙනවා. BMW ආයතනය ප්‍රොජෙක්ට් I කියලා 2009 දී පටන් ගත්තේ මේක තමයි. ඒ අනුව i8, im නිපදවුවා වගේ BMW 7 series එකත් කාබන් ෆයිබර් මැටීරියල් එක යොදාගෙන නිර්මාණය කරනවා. ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කන්සෙප්ට් එකේ ඇත්තටේ බොඩි පැනල්ස් බොහෝමයක් කාබන් ෆයිබර් යොදාගෙන නිම කර තිබෙන අතර ඉන් වාහනේ බර අඩුවීම හා ඊට වැඩි වේගයක් ලබා දීම සිදු කරනවා. BMW 7 series රථය ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් රථයක්. ඉලෙක්ට්‍රික් රථයක් නිසා අපිට මේක charge කරන්න පුළුවන්. එනම් වාහනේ දහවනය වීමේදී charge වෙනවා සහ charging port එකකට ගිහින් charge කරගන්නත් පුළුවන්. බැටරිය charge කරන්න ගෘහස්ත chargerයක් භාවිතා කරන්නත් පුළුවන්. බැටරිය full charge කරාම පැයට කිලෝමීටර් 100ක වේගයෙන් කිලෝමීටර් 30ක පමණ වේගයක් දුරක් යන්න පුළුවන්. BMW රථයේ iDrive එකේ map service එක හරහා ඉදිරි මිනිත්තු 20 තුළ වාහන තදබදය ගමන් කළ යුතු මාර්ගයේ යන සියල්ල ඩිස්ප්ලේ එක මත සටහන් වෙනවා. All the new BMW 7 Series comes with the next generation head-up display. 2000cc turbo hybrid engine එකක් තියෙන්නේ. කිලෝමීටර් 260ක උපරිම ස්පීඩ් එකක් වගේම 0 to 100 reach වෙන්න යන්නේ තප්පර 6.3ක් විතරයි. රෝද ගැන කතා කළොත් 20 inch size alloy wheel set එකක් නිෂ්පාදකයා විසින් ලබා දෙනවා. එයත් BMW unique wheel style එකමයි. ටයර් වල විශේෂත්වය low profile 20 inch run fat tire වීම. ඔබ වාහනේ දහවනය කරන අතරතුර කිසියම් අනතුරක් සිදු වුවොත් අපි කියමුකෝ ටයරයට යන්නයක් කරනවා කියලා. නමුත් වාහනේ නතර වීමක් සිදු වෙන්නේ නැහැ. ඔබට නොනවත්තා කිලෝමීටර් 100ක් වත් ධාවනය කළ හැකි බව නිෂ්පාදකින් පවසනවා. ධාවනය නැවැත් වූ විට පමණයි සුළං බැසීම සිදු වෙන්නේ. You can operate the system via simple hand gesture. You can keep your eyes on the road. There are 4 predefined gestures. An additional 5th one for customizing. ඔයාට phone call answer කරන්නත් පුළුවන්, cut කරන්නත් පුළුවන්, radio එකේ හඬ වැඩි කරන්නත් පුළුවන්, අඩු කරන්නත් පුළුවන්. ඒ වගේම channels මාරු කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඇඟිලි දෙක භාවිතා කරලා. So no more pushing buttons now on. appearance එක ගැන කතා කරොත් පිටුපස glass top එකකින් තමයි නිම වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන තියෙන buffer sensors වලට යටින් තියෙන motion එකෙන් ඔයාට පුළුවන් කකුල පොඩ්ඩක් තික් කරලා DK එක open කරන්න. ඒ වගේම තමයි ඒක auto close වීමත් සිද්ධ වෙනවා. ඒකත් අලුත් feature එකක් BMW 7 series එකේ තියෙන. රාත්‍රී කාලයට BMW 7 series රථයේ ඇතුළත මවන දර්ශනය නම් අපූර්වයි. රථය තුලින් සුවඳ වර්ග 8කට වැඩි ප්‍රමාණයක් වහනය වෙනවා. ඒ වගේම තමයි ඉන්ටීරියර් කලර්ස් 6කට වැඩි ප්‍රමාණයක් වාහනයේ ඇතුළත ඉන්ටීරියර් එකේ විස්සනවා අපිට දකින්න පුළුවන්. පැටර්න්ස් 15000කට අධික ප්‍රමාණයක් ස්කයි ලොන්ච් එකෙන් දකින්න පුළුවන්. ඒ 15000කට අධික පැටර්න්ස් ප්‍රමාණය ඉන්ටීරියර් කලර්ස් 6ට මැච් වෙන්න තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ස්පීකර් ලයිට්ස් පැටර්න් ගැන කතා කරමු. අපිට පුළුවන් අවශ්‍ය නම් මේ පේන විදිහට මේ ලයිට්ස් ඔන් කරන්න. ඒ වගේම මට පුළුවන් ටච් පෑඩ් එකෙන් තමන් කැමති වර්ණයකට කායික ඉන්ටීරියර් එක මාරු කරන්න. ප්‍රධාන වශයෙන්ම වර්ණ 6ක් දකින්න පුළුවන්.
බොහොම ස්තුතියි මේ වීඩියෝ නැරඹුවට. මම මේ කරපු වීඩියෝ එකේ පුංචි වැරදි අඩුපාඩු ඇති. ඒව ගැන මාව දැනුවත් කරන්න ඔබේ අදහසත් කමෙන්ට් එකකින් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට subscribe කරන්න, මේක share කරන්න. ඊළඟ දවසෙදිත් මේ වගේ වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.